හයි ගයිස් කොහොමද හැමෝටම ඔන්න බොඩි ට්‍රන්ස්ෆෝර්ම බීටි තුළින් අපි අයිත් ඔයගොල්ලන්ට වීඩියෝ ගේන්න අපි පටන් ගත්තා ඇත්තටම අන්තිම වීඩියෝකින් පස්සේ අපි දාපු කලින් වීඩියෝකින් පස්සේ අවුරුදු 3ක් 4ක් විතර කාලෙකට පස්සේ අපි මේ අපවා වීඩියෝ එකක් ගේන්නේ මොකද කාර්යබහුල ලයිෆ් ස්ටයිල් එකත් එක්ක අපිට ඇත්තටම වීඩියෝ දාන්න බැරි වුණා ඒ ගැන ඔයාලගෙන් ඇත්තටම කාරුණිකව සමාව ඉල්ලනවා අපි අද ඉඳන් ඔයාලට දිගටම වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මසල්ස් බයි මසල්ස් වර්කවුට් කරන්නේ ඒ වගේම ඔයාලට වැදගත් වෙන්න විදිහේ නියුට්‍රිෂන්ස් ගන්න විදිය ඊට පස්සේ ඔයාලට මේල්ස් ප්ලෑන් එකක් කොහොමද හරියටම කරගන්නේ ඒ වගේම ඔයාලට වැදගත් වෙන වර්කවුට්ස් තුලින් ඔයාලට ගන්න පුළුවන් හැම විදියකම අයිඩියාස් අපි ගේනවා අද අපි යන්නේ පාම් ජුමේරා වල තියෙන ෆිට්නස් ෆස්ට් කියන ජිම් එකට let's go then ඔන්න අපි කිව්වා වගේම දැන් ඇවිල්ලා තියෙනවා ෆාම් චුමේර වලට. දැන් අපි තව විනාඩි තව කීපයකින් විනාඩි 5ක් වගේ ඇතුළත අපිට ජිම් එකට යන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තමයි ෆාම් චුමේර. ඩුබායි වල තියෙන. අපි යමු එහෙනම් ඉක්මනට ජිම් එකට. Let's go. Hi guys, ඔන්න අපි ඇවිල්ලා ඉන්න අපුටස් ෆස්ට් ජිම් එකට. ලොකු චේන් එකක් තියෙනවා මේක ජිම් සෙටප් එකක් මෙයාලගේ තියෙන්නේ. මේ ජිම් එක බොඩි බිල්ඩින් වලට සෙටප් කරපු එකක් නෙමෙයි ගොඩක් වෙල්නස් ටයිප් එක. but මම ඇත්තටම ආවේ මේ ජිම් එකේ තියෙන සර්වර්ස් අවුට් එකට පර්ෆෙක්ට් මැෂින්ස් ටිකක් තියෙනවා. okay guys, අපි ස්ටාර්ට් කරමු. මම මුලින්ම මගේ ට්‍රේනර් එකට කලින් මම යූස් කරනවා මගේ ප්‍රී වර්කවුට් එක. then අපි ප්‍රී වර්කවුට් එක අරගෙන පටන් ගමු. ඊළඟට guys මම යූස් කරනවා DC double එකක් මේක මම during the training සමය මම යූස් කරන්නේ මේක ඔයාලට after train යූස් කරන්නත් පුළුවන් but මම මේක most යූස් කරන්නේ during my training Hi guys මම මගේ training එක session එක start කරන්න යන්නේ මම ඔයාලට කලින් කියලා තියෙනවා වගේ මගේ training එකේ මුලින්ම වෙන්නේ මම warm up එකක් කරනවා cardio warm up එකක් 30 minutes මගේ full workout time එක වෙන්නේ විනාඩි පැයකමාරක් අතර කාලයක් then අපි start කරමු Hi guys ඇත්තටම cardio training එක කරන ගමන් මම කැමති ඔයාලට advice එකක් දෙන්න මේක වැදගත් වෙයි කියලා හිතනවා අපේ ලංකාවේ gym කරන අයට වගේම training කරන අයට gym එකක් කරද්දී අනිවාර්යෙන් hygiene එකක් හොඳ hygiene එකක් maintain කරන්න gym එකට එන customer ට client එතන රැඳිලා ඉන්න training එක කරන්න එයා ඔයාගේ regular customer කෙනෙක් අනිවාර්යෙන් වෙනවා මොකද customer expect කරන්නේ ඒ වගේ දෙයක් ඔයාලගෙන් ඒ වගේම gym එකට යන කෙනෙක් විදියට gym එකට training කරන්න යන member කෙනෙක් විදියට ඔයාලත් අනිවාර්යෙන් හොඳ hygiene එකක් maintain කරන්න මොකද එහෙම වුණාම ඔයාලගේ personality එට gym එකේදී ඔයාලට හම්බ වෙන partner ඒ වගේම ඔයාගේ ට්‍රේනර්ට ළඟින්ම ඉන්න අයට ඒක මාර විදිහට වැදගත් වෙන දෙයක් ඔයාලට. ඔයා හොඳ hygiene එකක් maintain කරොත් ඔයාලට නැති වෙන්න පුළුවන් මිස් වෙන්න පුළුවන් දේවල් මාර විදිහට තියෙනවා. especially ගත්තොත් gym එක ඇතුලේදී මම ට්‍රේනර් කෙනෙක් විදිහට gym එකක ඕන කෙනෙක් විදිහට ගත කරපු අවුරුදු 6-7 තුල මට ඒ වගේ අත්දැකීම් ගොඩක් තියෙනවා. හොඳ hygiene එකක් maintain කරනවා කියන්නේ අපේ පිළිවෙල පිරිසුදුකම. අපි gym එකට යන ඇඳුම. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා gym එකට යන ඇඳුමෙන් සාමාන්‍යයෙන් දාඩිය ගඳක් දුගඳක් පිට වෙනවා නම් ඇත්තටම ට්‍රේනර් කෙනෙක් හැටියට ඔයාගේ ජිම් බ්‍රෝ හැටියට ඒ කෙනාට ඒක ප්‍රසන්න දෙයක් වෙන්න පුළුවන්. ජිම් එක අනිවාර්යෙන් බ්‍රීතින් වර්කවුට් එකේදී බ්‍රීතින් මාර විදිහට වැදගත්. පර්සනල් ට්‍රේනර් හරි ජිම් එකේ ඕන හරි එයාට ඔයාලට ගොඩක්ම ක්ලෝස් වෙලා තමයි හෙල්ප් කරන්න වෙන්නේ. ඒ වගේම ඔයාලට ට්‍රේනින් එකක් ගැන එක්ස්ප්ලেইন කරන්න ඔයාලට ට්‍රේනින් කරන විදිය කියලා දෙන්න වෙන්නේ. එතකොට ඔයාගේ කටින් ඔයා කතා කරද්දී බ්‍රීත් කරද්දී දුඟදක් පිට වෙනවා නම් ඒක ඔයාගේ ට්‍රේනර්ට ඒක ඉතාමත් අප්‍රසන්න දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ ට්‍රේනර් next day එකව මගහරිනවනම් ඔයාගේ ජිම් බ්‍රෝ මගහරිනවනම් ඒක ලොකු බලපෑමක්. ඒක සමහර විට ඔයාගේ hygiene එක නිසා වෙන්න පුළුවන්. ඒකයි මම කොයිලාවෙත් කියන්නේ හොඳ hygiene එකක් maintain කරන්න. ඒක මාර විදිහට වැදගත් වෙනවා. okay guys දැන් මගේ warm up time එක complete. මම ඊළඟට යනවා මගේ core exercise වලට. let's go. right guys මම දැන් මගේ start කරන්න යන්නේ abdominal
මසල් පාට් එකට වර්කවුට් මම හැමදාම නෝමලි පටන් ගන්න මේ එක්සයිස් එකත් එක්ක ඇත්තටම මගේ ඇබ්ඩොමිනල් එකේ සයිඩ් පාට් එකට මම ඔයාලට වෙනම ආයි දවසක් ගෙනවා සම්පූර්ණ කොහොමද ඇබ්ඩොමිනල් එකට වර්කවුට්ස් කරන්නේ කොහොමද කියන එක ඒක අපි වෙනමම වීඩියෝ එකකින් ඔයාලට බ්ලොග් එකකින් වෙනම අරගෙන එනවා සම්පූර්ණ කම්ප්ලීට්ම කොහොමද ඇබ්ස් ට්‍රේනින් එක හරියටම කරගන්නේ කොහොමද ඇබ්ස් ට්‍රේනින් එකක් හරියටම කරන්න ඕන විදිය okay guys then start මේකෙදි අතර මම කරන්නේ 4 sets 12 reps තමයි මගේ session එකේ අද වාර ගාන හා ස්ටෙප්ස් ගාන වෙන්නේ okay guys abdominal එකේ side part එකට එකන exercise එක ඉවරයි right ඊළඟට අපි ඇවිල්ලා තියෙනවා මගේ abdominal එකේ ඊළඟ muscle part එකට මේකේ abdominal එකේ upper part එක තමයි work වෙන්නේ මේකෙන් okay let's go okay guys ඊළඟට කියන්නේ abdominal එකේ lower part එකට මේකෙන් මම කරන්නේ hanging leg raises එකක් මේකෙන් මම weight එක use කරනවා ඊළඟට වැදගත් වෙනවා මගේ abdominal muscle එක build කරගන්න ඒ වගේ හොඳ shape එකක් ගන්න right let's go okay guys අද අපි ඔයාලට ගේන හදපු vlog එකේ main part එක තමයි දැන් යන්නේ chest muscle එක training කරන්න chest muscle එකේදී මුලින්ම මම chest muscle එක warm up කරගන්නවා මේකට මම use කරන්නේ මේ cut fly එක ඒක මම chest fly කියලා ගොඩක් අය කියනවා ඒකදී muscle training එකේදී මුලින්ම warm up එකට ගිහිල්ලා අපි train එක පටන් ගමු okay let's go guys දැන් මම muscle එක warm up කරගන්න යන්නේ ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න කැමතියි මොකද මේක වීඩියෝස් ඉන්නස්ලටත් ගොඩක් වැදගත් වේවි ඒ නිසා අපි වෙනම මේ හැම මැෂින් එකක්ම equipment එකක්ම කොහොමද step by step මේක use කරන්නේ කියන්නේ handle කරන්නේ කොහොමද කියන එක අපි ඔයාලට වෙනම vlogs එකේ ගේනවා okay අපි යමු එහෙනම් muscle warm up එකට right මේක warm up ටාක් එක නිසා මම මේකේ 20 reps වලට ගියා ඒ වගේම මම මේකත් එක්ක superset එකක් විදියට push up workout එකක් කරනවා push up set එකකට යනවා muscle එක warm up කරගන්න වගේ ඒකෙන් මගේ muscle එක හොඳට activate වෙනවා ඒ නිසා අපි යමු push up 20 reps right guys දැන් මම මේ muscle එක උඩට activate කරන් ගින්නේ warm up එක දැන් අපි යමු workout එක start කරන්න මේ workout එකේදී වෙන්නේ 4 sets 10 reps ගන්න තමයි මම කරන්නේ මොකද මම මගේ muscle එක නේද ගොඩක් condition maintain කරන්නේ ඒ නිසා ඒ වගේම මම clean diet එකේ ඉන්නේ ඒ නිසා මම ගොඩක්ම muscle gain එකට වඩා මගේ muscle එකේ lean shape එක තමයි maintain කරන්නේ ඒ නිසා මම 10 reps 4 sets වලටමයි මේ muscle එකෙන් workout එකට යන්නේ. ඔයාලට වෙන වෙනම ගේනවා කියන්නේ ඉස්සරහට block කරලා ගේනවා muscle එක lean කරද්දී වගේ sets එකක් නවල ඒ වගේම muscle එක lean condition කරද්දී
මොන වගේ සෙට්ස් වලද රෙස්ට් වලද යනවා කියන්නේ හැමදේම පේනවා කියනවා. අද මම ඔයාලට මේ vlog එකේ කියන්නේ basically normally මගේ chest workout එක. Okay, let's go. තව දෙයක් කියන්න කැමතියි. ඔයාලා workout එකේදී මහලු වගේ breathing හරිම වැදගත්. ඔයාලා weight එක gravity එකට close වෙද්දී ඔයාලා breathe කරන්න ඕන අනිවාර්යයෙන්. ඒ වගේම gravity එකෙන් weight එක up වෙද්දී ඔයාලා breathe out කරන්න ඕන. ඒක තව විදිහකට ගත්තොත් ඔයාලගේ muscle එක හොඳට flex වෙද්දී stretch වෙද්දී ඔයාලට පුළුවන් breathe කරන්න. ඒ වගේම increase වෙද්දී ඔයාලට පුළුවන් breathe out කරන්න. ඒ වගේම ඒ වගේ single sets ඔයාලා muscle එකක් force කරන්න. muscle එකේ stretch වෙද්දී ඔයාලා අනිවාර්යෙන් breathe කරන්න. ඒ වගේම muscle එකේ squeeze වෙද්දී ඔයාලා breathe out කරන්න. හරියට මේ වගේ. මේක ගොඩක් ප්‍රයෝජනවත් ඔයාලගේ muscle එකේ condition එක develop කරගන්න. Ah. ඊළඟට අපි යන්නේ මගේ workout part එකේ මම ආසම workout part එකක් විදියට කරන incline dumbbell press එකට. හැම workout set එකකදීම ඔයාලා කරන්න ඕන ඔයාලගේ first start set එක සාමාන්‍යයෙන් light weight. next set එක ඔයාලට කරන්න පුළුවන් ඊට වඩා වැඩි weight එකකින්. ඒ වගේ sets 4 වාට weights 7කින් කරන්න පුළුවන්. looking weights වලට යන්න එපා. muscle එක feel කරන්න පුළුවන් විදිය weight එකක් උත්සන්න වෙලාවෙම use කරන්න. මොකද ඒක වැදගත්. අපි එහෙම දෙයක් explain කරනවා ඉස්සරහට කියන blocks වලදී. okay guys අපි යමු incline dumbbell press. මම ඊළඟට 2.5 kg dumbbells තමයි use කරන්නේ මගේ ගෙවුම් set එකේදී. gravity වලට cross weight අනිවාර්යෙන් use කරන්න. ඒ වගේම up weight without that. Not lightweight, baby. අනිවාර්යෙන් workout එකක් කරාට පස්සේ ඔයාලගේම set එකෙන් set එකටම weight එක re-rack කරන්න. ඒක ඉතාමත් වැදගත්. ඇත්තටම gym එක. එතකොට ඔයාලට කිසිම complaint එකක් එන්නේ නැහැ. අනික ඒක ඔයාලට හොඳ බුරුද්දක් වෙයි. ඔයාලගේ life එකටම. right guys. ඊළඟට අපි යන්නේ මේ machine එකට. මේකෙදි තියෙන incline press එකක්. ඒ වගේම මේක ඔයාලට පේනවා weight load කරන්න පුළුවන් racks තුනක් තියෙනවා. මේකෙදි වෙන්නේ ඔයාලට pressure එක weight එකෙන් ඉඳලා pressure එක change කරගන්න පුළුවන්. මේ rack කරන spot එක මත මම මේ machine එකේ weight එක load කරන්න. මෙන්න මේ spot එකට ඒකෙදි මගේ muscle එක තමයි දෙන්න පුළුවන් resistance එක. හොඳටම ලැබෙනවා ඒක. load karam. Okay guys, yum. Mama 4 days 10 reps lang tamay karane. Breathing හැමදේම plank dumbbell pressing එකේදී කරා වගේ තමයි. Okay guys, කලින් chest session එකේදී workout session එකේදී ඔයාලා workouts එක කිලෝ 40කින් ඉවර කරා කියලා ඊළඟ දවසේ ආපහු chest workout එක පටන් ගන්න ඉතින් කිලෝ 40කින්ම පටන් ගන්න නැහැ. කියන වගේ හන set එකක් නම් light weight. අර set එක low weight ඊට පස්සේ weight එක එන්නේ වැඩි කරගන්න පුළුවන්. ඒකට ඔයාලට muscle එක හොඳට feel කරගෙන workout එක කරගන්න පුළුවන්. ඒ වගේම ඒක ගොඩක් effect වෙනවා ඔයාගේ muscle එකේ condition එකට. Yeah. Okay guys, අපි ළඟට යන්නේ lat bench press එකට.
මේකෙදිත් වෙන්නේ අර වගේම තමයි. ඔයාලට weight loss කරන්න පුළුවන් පොත්තුමක් තියෙනවා. ඔයාලට කන්න ගියා මුස් කරගෙන chest press එක කරන්න පුළුවන්. ඇත්තටම මම මේ machine වල chest press වගේ workouts කරන්න මම මේ machine ගොඩක් click කරගන්නේ. ඒකෙන් අපිට වෙන්න පුළුවන් එන්ජර් ප්‍රමාණය ගොඩාක්ම අඩුයි. තනියම ට්‍රේනින් කරන කෙනෙක් නම් ගොඩක් දුරට ඇත්තටම මම රෙකමන්ඩ් කරනවා මේ machines වල කරන workouts. Okay guys. අපි යමු chest press. Okay guys, අපි යනවා අපේ final workout එකට. Cable cross flies වලට. Let's do it. Okay guys, අපේ just workout එකේ අන්තිම workout එකේ අන්තිම sets එක දැන් අපිට තියෙන ඉතිරි වෙලා. ඔයාලට පේනවා ඇති muscle එක මත pump එක තියෙන්නේ. අපි එන යමු අපේ workout එකේ අන්තිම sets එකේ අන්තිම reps තමයි. Okay. Press diet to reps to kara. I feel so good. Terima kasih gym එකට ආවට පස්සේ මාර initiate level එකක් තියෙන්නේ workout එක කරන්න. අද දවසේ අපේ workout එක දාන්න. හිතනවා ගොඩක් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම අපි හැම වෙලාවකම ඔයාලට වීඩියෝ එකක් වෙනවා. ඒ වගේම තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. Please subscribe කරන්න මතක කරන්න එපා. මතකද subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, පුළුවන් තරම් share කරන්න. Okay guys, ආදරේ හැමෝටම ප්‍රීති තුලින් මම ප්‍රභාත. See you next week. ජය වේවා.